ලස්සනයි වෙන්න. හිම වැටිලා යාළුවනේ අපිට හිම වැටිලා. හිතා ගන්නත් බෑ අපිට හිම වැටිලා. ඉන්න බලන්න. ජීවිතේ පළවෙනි වතාවට මේව දැක්කේ. මාරම සතුටක ඉන්න ඔයාලට වෙන්නනම් අල්ලලා මම මේවා. මෙන්න හිම බලන්න. වට්ටම සතුටුයි ජීවිතේ පළවෙනි වතාවට මේ බලන්න මාරම හිම ගොඩක් වැටලා තියෙන්නේ. මෙතනින් විතරක් නෙමෙයි අපි පල්ලෙහාට ගිහිල්ලා බලමු. මෙතනින් අපේ බයිසිකල් එහෙම ගහන තැනට ගිහිල්ලා බලමු. ඇත්තටම මාරම සතුටුයි බලන්න. මේව දැකලවත් නෑ මම. මගේ බයිසිකල් එහෙම අපේ බයිසිකල් එහෙම යට වෙලා ඔක්කොම මේ බලන්න. මෙන්න මේ හිම පතනේ මේ මෙතන ඉඳලා සාමාන්‍යයෙන් මේ අඟලක් විතර වැඩියෙන් වැටලා තියෙන්නේ. මේ බලන්න. මේ බලන්න මේ කූඩවල තියෙනවා හිම මේ යාළුවනේ. කවුද මේ කූඩේට හිම දාගෙන යන්නේ? අපි ගිහිල්ලා බලමු. මෙන්න කට්ටිය ගිහිල්ලා තියෙන පාරේ. මෙන්න හැම තැනම හිම. ජීවිතේ මේ බලන්න යන්නේ කාර් එහෙම යට වෙලා තියෙන්නේ. මෙන්න ගස් වලට වැටිලා හිම මේ අපි බලමු මේ කඩලා. සද්දේ ඔව් සද්දේ බලන්න කොහොම සද්දේ එනවා. හැම තැනම යට වෙලා තියෙන මාරම ලස්සනයි. වව්. මේකද මේ ජපානයේ මිහිර කියන්නේ. මේ සීතලයි මේ හිම පෑගෙද්දී 아무තු සද්දයක් කියලා. ටක් ටොක් ටොක් ගාලා සද්දයක් එනවා හිම පෑගෙද්දී. අපි පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා බලමු. මං ග්ලව්ස් දෙකක් දාගත්තා මේ අත පුපුරන්න එනව නැත්තම් පට්ටම සීතල. මෙතන අපේ ට්‍රේන් යන තැනක් තියෙනවා. බලමු අපේ ට්‍රේන් කොහොමද යන්නේ. යන්න පුළුවන්ද කොහොමද කියලා අපි බලමු ගිහිල්ලා. තොල් එහෙම පැලෙන්නේ නැහැ. මේ බලන්න මම ඔයාලට වෙන්නම් පිටිපස්ස. කැමරාව හැරෙන්නේ නැහැ මේ බටන් එක ඔබන්නත් බෑ. මේකෙන් අපමු. ට්‍රේන් එකක් යනවා යාළුවනේ. අපි බලමු ට්‍රේන් එක යද්දී කොහොමද කියලා මෙතන. ට්‍රේන් එක ගියා දුමක් දාගෙන යන්නේ මේ පැත්තට යනවා ට්‍රේන් එකක් දැක්ක. ඔයාලට පේනවා තාම හිම වැටෙනවා මේ අපිට. අදත් දවසම වැටෙනවා කියලා තියෙනවා. ජීවිතේ පළවෙනි වතාවට මාරම සතුටේ උදේ හැරෙනකොට මේ වගේ දෙයක් දකින්නකොට ඇත්තටම
සීතලයි තමයි. අමාරුයි තමයි. ඒත් ඉතින් ලෝකේ තියෙන ලස්සනම අත්දැකීමක් මේක. සාමාන්‍යයෙන් විවිධ දේවල් තියෙනවා ලෝකේ. අපිට විඳින්න පුළුවන්. ඒ විඳින්න පුළුවන් දේවල් අතරේ ලස්සනම දෙයක් තමයි හිම කියන්නේ. ඒ හිම අත්දැකීමත් මම අද විඳිනවා. මාරම ලස්සනයි. ඇත්තරම ඔයාලා හැමෝටම මේ දේ විඳින්න ලැබෙන්න ඕනේ ඇත්තරම. මම මේ දකින්න ලස්සන. තාම හිම වැටෙනවා. ඉඳ පෙන්නන්නම් ඔයාලට. ටැන්ටරෑ මම තඩි අග්ගලයකුයි ප්ලේන්ටියකුයි හදායනාව එලියට ප්ලේන්ටියත් ලිවෙනවා ඉක්මනට මේ තරම් සීතලට. දැන් සාමාන්‍යයෙන් රින 2 3 ඔය වගේ යන්නේ. ඒ උනාට ගොඩක් සීතලයි. මේ තින්නේ මගේ අග්ගලේ ප්ලේන්ටියයි මෙන්න. හොඳයි අකුරු ලස්සන ලියන්න පුළුවන් ඈ. ඔය කුණු හරප නම් ලියයි ලස්සන. ආටිස්. ආට් එක ආටිස්. මොකද ඔයාට හිතෙන්නේ මේ හරිම සතුටුයි. සීතලයි. හරිම සතුටුයි සීතලයි. අපි සෙට් එක යන්නේ දැන් හිම බබෙක් හදන්න. අපි දැන් යන්නේ පාක් එක පැත්තට යන්නේ කට්ටියම. ෆොටෝ ගන්නවද? මාවඩ වේ. ඕල ගන්න කට්ටිය කැච්චල්ලනවා. ලැජ්ජයි සන්තෝෂෙ බෑ. ජාපොත් කුඩෝලින් යනවා බලන්න මම යනකොට. වෙන්න කෙලිනවා. ගැව්වා මෝ ගහනවා. මේ බබෙක් හදව ඉව බබෙක්. මේ අපි කැරටුත් ගෙනාවා හිම බබෙක් හදන්න. මෙන්න කෙල ගන්නවා අපට. මේ හිම බබෙක් හදමු ඒ හදමු. හිම බබෙක් හදමු අපි. ඇඳයි මූණයි හැදුවා ඔන්නයි හැදුවා. හදන්න දැන් හැදෙනවා.
කැරට් අලෙක් කොමරි ගහගන්න රත්තන හිම බබා එන යාළුවනේ හිම බබා හදපු බ්ලොග් එක අද මෙතනින් ඉවර කරනවා. ඔයාලා මාත් එක්ක එකතු වෙලා ඉන්න උදාරස් ලයිෆ් YouTube channel එකකින් ආපු මම උදාර තවත් ලස්සන දේවල් මම ජපානයේ වලත් එක්ක බෙදා ගන්නවා. එහෙනම් subscribe කරලා එහෙනම් සෙට් වෙන්න. එහෙනම් මම ඊළඟ බ්ලොග් එකකින් හම්බ වෙනවා. එහෙනම් ජය වේවා.